මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝසිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය එළඹෙන 14 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණයේ අද දැනුම් දුන්නා. අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව දැනුම් දෙන ලදී. එහිදී යෝසිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන කුමන්ත්‍රණය නැමැති චෝදනාවෙන් විත්තිකාරියක වශයෙන් නම් කර සිටි ඩෙසිපුරස් මේ වන විට නිදහස් කර ඇති නිසා තම සේවාදායකයාට එරෙහිව එම චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කළා. ඒ අනුව සිය සේවාදායකයාට එරෙහිව කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බව ජනාධිපති නීතිඥවරයා සිය මූලික විරෝධතාවලින් සඳහන් කර තිබේ. එම මූලික විරෝධතාවලට අදාළ ලේඛනද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට භාර දී තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර ඩෙසිපුරස් නැමැතිය නඩුවෙන් මුදාහැරනු ලැබුවේ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බව පවසා සිටී. එම තත්ත්වය විත්තිය විසින් සඳහන් කරන කරුණට අදාළ නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දෙන ලදී. කෙසේ වෙතත් මෙම මූලික විරෝධතාව පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුව ලබන සඳහා කැඳවන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටී. ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව ලබන සඳහා කැඳවීමට නියම කළ විනිසුරුවරයා ඊට අදාළ විත්තියේ ස්ථාවරය අඟහරුවාදා ඉදිරිපත් කළ ලෙසත් නියම කරන ලදී. ඉන් අනතුරුව මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන 14 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා පවසා සිටියා.